උදෑසන උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් වෙච්ච නැති පිරිස නමස්කාරය කියන්න තෙවරක් තිසරණ සහිත පංච සීලයේ සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදුනාදයක් පවත්වමු හැම දෙනාම සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස අතික්කමං අරියං චට්ඨ
අට්ඨාංගිකං මග්ගං දුක්ඛෝපසමගාමිනං ඒතං කෝ සරණං කේමං සබ්බ දුක්ඛා පවොච්චති අකුරේගොඩ ශ්‍රී අභිනවාරාම පුරාණ මහා විහාරස්ථානයෙහි විහාරාධිපති අති ගෞරවනීය අවසරයි කපුගම සරණතිස්සා විධාන ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන විහාර වාසී සදහා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි ලෝකේම ජීවත් වෙන සියලුම බෞද්ධ ජනතාවට විශේෂිතම දවස හැටියට හඳුන්වන වෙසක් පුර පසළොස්වක පොහොය හැරුණහම ලංකා වාසී බෞද්ධ ජනතාවට වැදගත්ම පොහොය දවස තමයි පොසොන් පුර පසළොස්වක පොහොය දවස. ඉන්දියාවේ ආධිපත්‍යය උසුලපු ඉන්දියාවේ මුළු ඉන්දියාවටම රජකම් කරපු ධර්මාශෝක අධිරාජ්‍යගේ පුත්‍ර මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා දීපයට වැඩම කරවලා ලංකාවේ හිටපු රජතුමා ඇතුළු ලංකා වාසී ජනතාව බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සරණ ගිය බෞද්ධයෝ බවට පත් කරපු ලංකාවේ ජීවත් වෙන ජනතාවට බුදුදහම දායාද කරපු ඓතිහාසිකම වටිනාකමක් තියෙන දවස තමයි ලංකාවේ ජීවත් වෙන ලංකාවාසී බෞද්ධයින්ට මේ පොසොන් පුර පසළොස්වක පොහොය දවස කියන්නේ. පින්නතුනි පොසොන් පොහොය පිළිබඳව තව විශේෂ සිදුවීම් රාශියක් තිබුණා. ලංකාවාසී බෞද්ධයින්ට වැදගත්ම කාරණාව මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්දිරට වැඩම කරපු කාරණාව. ඒ නිසා ඒ පිළිබඳව තමයි හැම තැනම හැම මොහොතෙම අද දවසේ කතා කරන්නේ. පොය පිළිබඳව පොය දවසේ වැදගත්කම පිළිබඳව ඔබට නිතර නිතර කරුණු විස්තරාත්මකව අහන්න ලැබෙනවා. ඒ නිසා පොය පිළිබඳව මිහිඳු හාමුදුරුවන්ගේ වැඩමවීම පිළිබඳව ඔබට මම දීර්ඝව විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් අද ධර්මදේශනාවේ මාතෘකාවට එන්නත් හම්බෙන එකක් නෙවෙයි. අද ටිකක් දීර්ඝ ගැඹුරු දේශනාවක් සූදානම් කරගත්තේ. හැබැයි 10න් එකක්වත් මේ ඉතුරු විනාඩි 45 දී ඉවර කරගන්න පුළුවන් වෙයි. දැන් විනාඩි 15ක් දැන් ගියා මේ ටිකට. හරිද? ඒ නිසා ධර්මය ශ්‍රවණය කරන්න හදවතේ ශ්‍රද්ධාව උපදවාගෙන බුදුහාමුදුරුවෝ කෙරෙහි උන්වහන්සේ දෙසූ ශ්‍රී සද්ධර්මය කෙරෙහි ආර්ය මහා සංඝරත්නය කෙරෙහි යන මේ තුනුරුවන් කෙරෙහි අසීමිත ශ්‍රද්ධාවක් හදවතේ තියාගෙන ඒ ශ්‍රද්ධාව ගැන මම හිතන්නේ මම මීට පෙර පොයේදී කිව්වා. ශ්‍රද්ධාව හට ගන්න ඕන කොහොමද කියලා. ඒ කියන්නේ වෙනස් නොවන ආකාරයෙන් මිනිසුන්ට ශ්‍රද්ධාව කියන එක තියෙන එක එක විදිහට. ඔක පාලි වචන කියලා මම අර්ථකථනය කරන්නේ නේ. සමහර අයට ශ්‍රද්ධාව තියෙනවා දැක්කහම
ඒ කියන්නේ දැක්ක නිසා ශ්‍රද්ධාවයි. සමහර ඉන්නෝනේ. දැක්කහම වදිනවා. දැක්ක තැන බුදු අප්පොච්චෝ ආන් අපේ හාමුදුරුවෝ එනවා කියලා බිම බඩ ගාගෙන වදිනවා සමහර. යනකම් ඉඳලා බයිනවා. ඒක ශ්‍රද්ධාව නෙමෙයි. තව ඇත්තටම ශ්‍රද්ධාවෙන් එහෙම බයින්නේ දොස් කියන්නේ නැහැ. අවංකවම හිතේ තරහක් අහටක් නැහැ. හැබැයි සංඝයා කරේ පැහැදිලා භික්ෂුන් වහන්සේලා එක ගනුදෙනුකෝන් බොහෝම කුළුපගව හිතයි සීව. සමහරලාට දැන් මම නම් සාමාන්‍යයෙන් මේ මම අපි නෙමෙයි. මම නම් සාමාන්‍යයෙන් මට ඔය හිතේ හංගන් ඉන්න බෑ ගොඩක් දේවල්. හරිද? හිතේ තියන් ඉන්න හරි අමාරුයි. එළියට එනවා. ගිල ගන්නත් බෑ. ඒ කියන්නේ කිව යුතුද මොන හරි දෙයක් දැක්කහම අඩුපාඩුවක් දැක්කහම වරදක් දැක්කහම තත්කාලයක කියවෙනවා. ඒ කියවෙන ස්වභාවයේ සමහර විට සමහරුන්ට දිරවන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම ඉන්නවනේ. භික්ෂුන් වහන්සේලා සමහරලාට මොන හරි කිව්වහම ඒ සමහර ස්වාමීන් වහන්සේලාගේ වචන හිතෙන්න දැන් මේ සමහරලාට මේ ධර්ම දේශනා කරනකොට සමහරව අහනවා මගෙන් ඔය ළමයි එහෙම ඉතින් බොහොම හිතවත් අය හාමුදුර හරි සැරයි නේ කියලා. මම කාටවත් ගහනවා බයිනෝ දැකලා තියෙනවා. මේ හාමුදුර කටහඬින් තේරුම් හරි සැරයි කියලා. ඒ එක එක අයට දැනෙනවා එහෙම. තේරුණාද කියන්නේ ඒකේ මනසේනේ චේතනාව හට ගන්නවා එක එක සිතුවිලි. ඒතකොට එක එක්කිනාට එක එක්කිනා එක එක විදිහට දැනෙනවා. ඒතකොට ඒක සැරපරුස බවින් හින්දා නෙමෙයි එහෙම කියන්නේ. තරහ වෛරේ ක්‍රෝධයෙන් හින්දා නෙමෙයි එහෙම කියන්නේ. මම කිව යුතු දේ මම හිතේ තියාගත්තොත් පව් රැස් කරගන්නේ මම. තේරුණාද කියන්නේ අකුසල් රැස් කරගන්නේ මම. මොකද හේතුව? ඕක අඩුපාඩුව දැක්ක තැන කියලා දැම්මට පස්සේ ආයි ඒක හිතේ නේ. ඉවරයිනේ කියලා ඉවරයිනේ. කිව යුතුම දෙයක් නොකියා ගියොත් පන්සලට යන වෙලාවටත් ඕකමට මතක් වෙනවා. හරිද? ගිහිල්ලා ඉන්නකොටත් අපේ ස්වාමීන් වහන්සේ නමක් එක්ක මෙහෙම දෙයක් වුණානේ කියලා කියවෙනවා. කියවෙන්නේ හිතේ තියෙන හින්දානේ. හිතේ නැත්තම් කියවෙන්නේ නැහැ. ඒතර මං හිතින් අල්ලගෙන ඒක. තේරුණාද කියන්නේ? ඒතරේ සිදුවෙච්ච සිදුවීම මොනවා හරි අඩුපාඩුව මම හිතින් අල්ලම්. මම හිතින් අල්ලගෙන හින්දා මට ඕක මතක් වෙන වාරයක් පාසා අනේ පව් කියලා හිතෙන්නේ නැහැ නේ. මේ මිනිස්සු කිසිම පිළිවෙලක් නැහැ නේ කියලාවත් තමයි කියන්නේ. ඒතර මම ඒක විවේචනාත්මකව කතා කිරීමක් නේ, හිතීමක් නේ. තේරෙනවද? ඒකට පිනක් සිද්ධ වෙන්නේ නෑ මට. තෘෂ්ණාව තමයි යටගෙන තියෙන්නේ. මේ ලෝකේ හැම සිතුවිල්ලක්ම අපේ මනසේ හටගන්නේ පළවෙනි එක තෘෂ්ණාව නිසා. මිනිස්සු අඬනවා කෙනෙක් මරුණාම. අඬනවා නේ. ඇයි අඬන්නේ? තෘෂ්ණාව නිසා. අතහරින්න බෑ. ඇත්ත ඒකනේ. හැබැයි මේ ලෝකේ සියල්ල බුදුහාර දේශනා කරන අනිත්‍යයි. දුක කියන එකත් අනිත්‍යයි. දැන් අද දුක ගැන තමයි ඔබට දේශනා කරන්නේ. මේ දුක සදාකාලිකව පවතින එකක් නෙමෙයි. තෘෂ්ණාව කියන එකත් සදාකාලිකව පවතින එකක් නෙමෙයි. තෘෂ්ණාව යටපත් කරගන්න පුළුවන් හිතලා. හැබැයි කොච්චර අපි තෘෂ්ණාව යටපත් කරගෙන හිටියත් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියන සතර ඵල ලැබලා නැති නිසා යටපත් කරගෙන තියෙන තෘෂ්ණාව නැවත මතුවෙනවා ඉබේටම උඩට. ඒ කියන්නේ තෘෂ්ණාව යටපත් කරලා විතරයි ඒ කියන්නේ නැති කරලා නැහැ. තෘෂ්ණාව නැති කරන්න නම් මොනවද කරන්න ඕනේ? අරිහත්ත්වයටපත් වෙන්න ඕනේ. සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත්ත්වයටපත් වීමෙන් මෙහා තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැති කිරීමක් එතනින් මෙහා අපිට දකින්න අහන්න පුළුවන් කම සෝවාන් ඵලයේ ලැබෙ හිටපු විශාකා මහෝපාසිකාවල මේ ඒගොල්ලෝ අමුදරුවෝ පෝෂණය කරපු විවාහ වෙලා විවාහ ජීවිත ගත කරපු දරුවෝ හදපු අම්මලා තේරෙනවද? සෝවාන් වෙලා
සෝවාන් වෙනවා කියන්නේ නිවන අවබෝධ කරගන්නවා කියන එකට නෙමෙයි. නිවන අවබෝධ කරගන්න පළවෙනි අඩිය තියලා ඉවරයි. ඒක. ඒ කියන්නේ මේ සංසාරේ නවත්තල කරයි. නවත්තල කියන්නේ ආත්ම හතකින් හරි ඉවරයි. සම්පූර්ණයෙන්ම නවත්තලා නැහැ. සෝවාන් වෙච්ච කෙනා දන්නවා මම නැවත මේ සංසාරයේ උත්පත්තිය ලබන්නේ තව ආත්ම හතයි. ඒ ආත්ම හතෙන් එහාට මම නිවන අවබෝධ කරගන්නවා. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ එයයි. මේ ලෝකේ සෝවාන් ඵලයවත් ලබලා නැති කෙනෙක් මේ සංසාරේ ගෙනාපු ආත්ම ගණන අර අතට ගල් කැට හතක් අරගෙන කියනවා බුදුහාම මෙන්න මේ වගේ මේ සසරේ ඇවිල්ලා තියෙන ප්‍රමාණය සෝවාන් වෙලා නැති කෙනෙක් නැවත මේ සංසාරේ උපදින ප්‍රමාණය මේ මහා පොළොවේ තියෙන ගල් කැට වැලි කැට වගේ. ඕක අනිත් පැත්තට ආයි බුදුහාම දේශනා කරන යම් කෙනෙක් මේ සතර මඟ ඵලවලින් පළවෙනි මාර්ගඵලයේ සෝවාන් ඵලය ලබා ගත්තොත් සාක්ෂාත් කරගත්තොත් අවබෝධ කරගත්තොත් ඒ කෙනා මේ සංසාරයේ ගෙවපු ආත්ම ගණන මේ මහ පොළොවේ තියෙන වැලි කැට ගල් කැට වගේ ඒ තරම් දිග සසරක් ඇවිල්ලා තියෙනවා. හැබැයි නැවත මේ සංසාර උපදින්නේ අර අතේ තියෙන ගල් කැට හත වගේ පුංචි ප්‍රමාණයක් විතරයි. ඒ කියන්නේ පින්වතුනි සෝවාන් ඵලයවත් අපි අවබෝධ කරගත්තොත් ඒ තැනත්තා නැවත දුගතියේ උපදින්නේ නැහැ. එහෙම දුගතියේ උපදින්නේ නැහැ සුගතියේමයි උපදින්නේ. ඊළඟ එක අනිවාර්යෙන් දන්නවා ආත්ම හතකින් සමානයි ආත්ම හතට කල්ප ගණනක් යන්න පුළුවන්. තේරුණාද? කල්ප ගණනක් වෙන්නත් පුළුවන් ඔය ආත්ම හත. දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකවල අසීමිත සැප විඳගෙන කල්ප ගානක් ඉන්න පුළුවන්. සංසාරේ දිවයි. හැබැයි දුගතියටපත් වෙන්නේ නැහැ. තිරිසන්, പ്രേත, අසුර, නරක කියන මේ සතර අපායට කවදාවත්පත් වෙන්නේ නැහැ. එහෙනම් ටිකක් සතුට වෙන්න පුළුවන්. හැබැයි ලෙඩ වෙන එකවත්, වයසට යන එකවත්, මරණයටපත් වෙන එකවත් අර ආත්මහත අවසන් වෙනකන් නිවන අවබෝධ කරගන්නකම් ඒ தත්ත්වේ නැති කරගන්න පුළුවන් කමක් අපිට ලැබෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන මේ සංසාරයේ කොච්චර දන් දීගෙන හිටියත්, කොච්චර සිල් රැකගෙන හිටියත්, කොච්චර පින් කරගෙන හිටියත් බුදුහාමුදුරෝ වැඩ ඉන්න ජේතවනාරාමේ ජීවමාන බුදුහාමුදුරෝ ඉන්නකොට ජීවමාන බුදුහාමුදුරන්ගේ පාද ස්පර්ශ දිනපතා වැඳලා පුදලා බුදුහාමුදුරන්ට උදේ ඉඳලා හැන්ද වෙනකන් අප උපස්ථාන කළත් එයා පෘථග්ජන කෙනෙක් නම් සෝවාන් ඵලයවත් ලබලා නැති කෙනෙක් නම් එයා අපායට යන්න තියෙන ඉඩකඩ වැඩි අඩු නැහැ. කොච්චර බුදුහාමුදුරන්ට උපස්ථාන කළත් එයා පෘථග්ජන නිසා තමන්ගේ මනසේ හටගන්න වැරදි අවබෝධයක් නිසා අනවබෝධය නිසා තරහ හිතක් එන්න පුළුවන්. සමහරට බුදුහාමුදුරුවෝ ගැන, සමහරට ධර්මය ගැන, සමහරට සංඝයා ගැන, ඒව නැත්නම් මේ සමාජයේ මොනවාම හරි දෙයක් ගැන පාප සිතුවිල්ලක් හදවතේ හට ගන්න පුළුවන්. අන්නේ සිතුවිල්ල හටගත් වෙලාවේ මරණයටපත් වුණොත් එයා අනිවාර්යෙන්ම අපාය. ඒකයි බුදුහාර දේශනා කර කොච්චර පින් කරත් සෝවාන් ඵලයවත් ලැබලා නැත්නම් ඒ තැනත්තා මේ සංසාරේ තව තවත් ඉපදෙමින් මැරෙනවාමයි. මැරෙමින් ඉපදිනවාමයි. මේ සංසාරේ දීර්ඝව ගමන් කරනවාමයි. ඒ තැනත්තා අපාගත වෙන්න තියෙන ඉඩකඩමයි වෙන්නේ. පින්නතුනි තථාගත ශාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මේ ලෝකේ ජීවත් වෙලා ඉන්නකොට බුදු වෙලා අවුරුදු 45ක් වැඩ හිටියා. බුද්ධ කාලේ අවුරුදු 45යි බුදුහාමුදුරන්ගේ. මේ වසර 45 පුරාවට උන්වහන්සේ මේ ලෝක සත්වයා මේ සංසාර දුකින් මුදවීමේ අදහසින් අනන්ත අප්‍රමාණ ධර්ම දේශනාවක් සිදු කළා. එක මොහොතක් නොරැඳී බොහෝම අනුකම්පාවෙන් ලෝකයා කෙරෙහි. බුදුහාමුදුරන්ගේ පළවෙනි අනුශාසනාව උනේ තමන්ගේ භික්ෂූන්ට පස්වක තවුසන්ට පළවෙනි ධර්ම දේශනාව මගේ බුදුහාමුදුරුවෝ පළවෙනි 69 රහතන් වහන්සේලා 69ක් ධර්ම යාත්‍රාවේ දෙවුවා. මේ අවස්ථාවේ පළවෙනි නියමයේ අනුශාසනාව කළේ මේ 60 දෙනාට කවුරුවත් දෙනමක් එකමග වඩින්න එපා. ඇයි?
මේ ධර්මය බොහෝ පිරිසකට වැළඳ ගන්න අවබෝධ ගන්න අවස්ථාව ලැබෙන්න නම් දෙදෙනා පාරවල් දෙකක යන්න පාරවල් දෙකක බණ කියන්න දෙදෙනෙක් එකපාරේ බණ කිව්වොත් ඒ පාරේ මිනිස්සු විතරයි ඒක උරු වෙන ඊළඟ පාරේ අය ඒකට හැඩ ගැහෙන්නේ ඒ ධර්මය අවබෝධ කරගන්නේ නැහැ. බුදුහාමුදුරේ දේශනා කළේ එමයයි. ගමක් පාසා ගිහලා මේ සත්‍ය ධර්මයේ දේශනා කළ මේ සංසාර දුකෙන් මුදවන්න සියලු ලෝක සත්වයාගේ හිතසුව පිණිස උන්වහන්සේ ධර්ම දේශනා කළා. උන්වහන්සේ මෙහෙම අවුරුදු 45ක් පුරා දේශනා කරපු ධර්මයේ පසු කාලීනව ඒක එකතෙන් කරලා තියන්න ඕන නිසා විනාශ වෙලා යන නිසා මේ ධර්ම දේශනා සියල්ල එකතු කරලා ග්‍රන්ථයක් නිර්මාණය කරා. ඒකට කියනවා ත්‍රිපිටකය කියලා. ග්‍රන්ථ එකතුවක්. පින්නතුනි මේ තථාගත ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මය ත්‍රිපිටකයේ සඳහන් කරලා එකතු කරලා තියෙනවා. මේකේ ප්‍රධාන කොටස් තුනකට බෙදලා. ප්‍රධාන කොටස් තුනක්. මොනවාද? සූත්‍ර, විනය, අභිධර්මය. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. මේකෙන් සූත්‍ර, අභිධර්ම, විනය කියන මේ තුන් ත්‍රිපිටකයෙන් මේ පෘථග්ජන ලෝකයේ මිනිස්යන්ගේ අවබෝධය ඇති කරවීමට මිනිස්යන් මේ සසරෙන් මුදවන්නට බුදුරජාණන් වහන්සේ වැඩිපුරම ගිහි ප්‍රජාවට අනුශාසනා පවත්වලා තියෙන්නේ මේ සූත්‍ර පිටකේ අඩංගු ධර්ම කාරණාවලින්. පින්නතුනේ මේ ලෝතුරා තථාගත බුදු පියාණන් වහන්සේ ඒ දේශනා කරපු ධර්මයේ ඒ සූත්‍ර පිටකේ හරිද? මේ සූත්‍ර පිටකය කොටස් 5කට බෙදෙනවා. සූත්‍ර පිටකය කොටස් 5කට බෙදෙනවා. මේක දේශනාවේ සඳහන් වෙනවා, ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය, මොකද? බුද්ධක නිකාය. ඔය විදිහට පහක් තියෙනවා. මේ පහෙන් අද ඔබට අනුශාසනා කරන්නේ මධ්‍යම නිකායේ අනුශාසනාවක්. මේ මධ්‍යම නිකායේ සඳහන් වෙන්නේ මධ්‍ය ප්‍රමාණයේ සූත්‍රය. ඒ කියන්නේ දිගත් නෑ කොටත් නෑ. මධ්‍ය ප්‍රමාණයේ. මධ්‍ය ප්‍රමාණයේ සූත්‍ර 152ක් සඳහන් වෙලා තියෙනවා. මේ මධ්‍යම නිකායේ තමයි සඳහන් වෙන්නේ චතුරාර්ය සත්‍ය, ඊළඟට සමාධිය, කර්මය, නිර්වාණය, මෙන්න මේ වගේ වැදගත්ම අපි නිතර අහන, නිතර මෙනෙහි කරන, නිතර ප්‍රගුණ කරන ධර්ම කොටස් අඩංගු වෙලා තියෙන්නේ මධ්‍යම නිකායේ. මධ්‍යම නිකායේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. ඒ තථාගත ශාන්තිනායක ලෝතුරා බුදුහාමුදුරුවෝ ලෝතුරා බුදු වෙලා වෙසක් පෝය පහවුණා, පොසොන් පෝය පහවුණා. ඊළඟට එළඹිච්ච ඇසලපුර පසළොස්වක පොහොය උදා වෙන්න පෙර සහම්ප්‍රති බ්‍රහ්මයා ඇවිල්ලා ආරාධනාවක් කරනවා බුදුහාමුදුරන්ගේ ස්වාමීන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මේ ලෝක සත්වයාට දේශනා කරා. බුදුහාමුදුරුවෝ සිහිනුවණින් බලනවා කාටද බණ කියන්නේ? මං අවබෝධ කරගත් ධර්මයේ මහා ශ්‍රේෂ්ඨයි. තේරුම් ගන්න හරි අමාරුයි. මේ ධර්මයේ තේරෙන්නේ ප්‍රඥාවන්තයින්ට විතරයි. කවුද ප්‍රඥාවන්තයෝ කියන්නේ? නුවණ තියෙන අයට. ඒ කියන්නේ මොලේ තියෙන, මොලෙන් වැඩ ගන්නත් දන්න අයට. අපි හැමෝටම මොලේ තියෙනවනේ. ප්‍රශ්නේ තියෙන්නේ මොලේ පාවිච්චි කරන්න ගන්න. ගොඩක් අය. ඒකනේ දන් දීලා පව් කරගන්නේ. නැද්ද එහෙම? දන් දීලා පව් කරගන්නවා. දන් දෙනවා කියන්නේ සංසාරයෙන් ඈතර වෙන බුදුහාමුදුරුවෝ පෙන්නපු පළවෙනි පාරනේ. දානය කියන්නේ අතහැරීම. අපි දන් දීලා සමහර මිනිස්සු පව් පුරව ගන්නවා. කොහොමද පව් කරන්නේ? ඔබට හිතෙන දේවල් එක්ක. ඔබ දන් දෙන ගමන් ඔබට හිතෙනවා පුංචි හරි සිතුවිල්ලක් අනේ අපරාධ කියලා. එක්ක හාමුදුරුවෝ කෙනෙක්ගේ අඩුවක් නුහුඩුකමක් දැකලා තරහ හිතක් ආවොත්
සමහරව ඉන්නවා අපිට ඇහිලක් තියෙනවා මම එකපාරක් මේ එක ප්‍රධාන පිළි විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා 19ක් වඩම්මල පින්කමක් කරන දවසක්. ඒතර මං ගාවත් කුංචි හාමුදුරුවෝ ගොඩාක් හිටියා. අවුරුදු 7 8 සයිතියක් ලොකුනම් පිරුණනවා කියලා උගන්වනවා. තේමයි හිටියා මම ඒ ගක්තියත් එක්ක. ඉතින් අපිට ආරාධනාවක් තිබුණා 19කට කුංචි ආයි නම දෙනෙකුත් එක්ක මං ගියා. පෙරහැර යනකොට දැන් මම ළඟ චූටිමයි ඔක්කොම ඒගොල්ලෝ වට කරගෙන ඉතින් එහෙමනේ. යනකොට දැන් මට ඇහෙනවා මේ එළින් එක මිනිස්සේ මොනවා හරි හයියෙන් කියනවා. රහත් වෙලා බෑනේ අපි ඉතින්. නේද? පොඩ්ඩක් ඉඳලා අනුන්නේ මොනවද කියන්නේ කියලා අහන්න හිතුණා ඉතින්. මේ මිනිස්සයා බයිනවා මේ පෙරහැරේන හාමුදුරුවෝ අර දාන දෙන මිනිස්සුන්ට. මුන්ට පිස්සු මේ කන්න තියෙන හාමුදුරුවෝ ගෙන්නලා මුන්ට කවුවන්නේ මුකුත් නැති අපිට දෙන්න නැතුව. මේ අර යාචකේ ඉතින් මට ඒක මේ කවුරුත් කියන නෙමෙයි කන් දෙකට ඇහිච්ච දේ. මේ මිනිසුන්ට පිස්සු මේ හොඳට කාලා තෙලේ වැඩි හාමුදුරුවෝ ගෙනල්ලා කන්න දෙනව මොකවත් නැති අපිට මුකුත් දෙන්නේ නැතුව කියලා මේ මිනිස්සු හයියෙන් කියනවා ඇහෙන්නේ. එතකොට හිතන්න ඔබ දැන් ස්වාමීන් වහන්සේලාට දන් දෙනව දකින්නවනේ. ඔබත් දෙනවනේ. කොහොමද දෙන්නේ? ගෙට ගන්න කකුල් හොදලා. ඒ කකුල් හොදන්නේ හාමුදුරුවෝගේ කකුල් වල කුණු තියෙන හින්දාද? නෑ. ඒ තමයි ශ්‍රද්ධාව වෙන්නේ. නිහතමානීකම. මම ඔබ වහන්සේලාට පාපිස්සකට වැටෙනවා. ඒකයි ඒ කියන්නේ ඔබ. නැත්නම් මේ කකුල් වල ජරාව මට තියෙන හින්දා නෙමෙයි. ඕක මිනිස්සු දන්නේ නෑ. ඒකනේ ඕක නොදන්න අය තමයි හාමුදුරුවෝගේ කකුලට රැය ඉඳන් මෙහෙම දාන්නේ වතුර ඩිංගා. අප්පිරියයි අල්ලන්නේ කකුල. එමින් නොනේ. අප්පිරිය හින්දා නෑද චුට්ට මෙහෙමක් කරනවා. එහෙම අල්ලන්නේ ඒක නොදැන මේක චාරිත්‍රයක් හිතලා කරන අය. ඔබ ගොඩක් අය දැන් කරන්නේ චාරිත්‍රයකට. ඔය චාරිත්‍රයට නෙමෙයි ඔබ කරන්නේ. ඔබ කරන්නේ මම භික්ෂුන් වහන්සේලාට පාපිස්සකට වැටෙනවා. එහෙනම් මම ඒ තරම් නිහතමානී. මම ඔබ වහන්සේලාගේ පාදයට ඉහළින් මම ගමන් කරන්නේ. ඔබ වහන්සේලාගේ යටිපතුල් වලට පහළින් තමයි මම ඉන්නේ. ඒක තමයි කියන්නේ. ඔබ දන්නවද ඒකේ ආනිසංසය මොනවද කියලා? හදවතින්ම බුදුන්ගේ සංඝයාගේ ඒ සංඝයා සමහරට ඉන්නවනේ ඉතින් සමහරලාට ඉන්නෝනේ ලෝකේ බුදුහාම දේශනා කළා තියෙනවනේ අනාගතේ කාසාව කණ්ඩකගෙන් මේක ඉවර වෙනවා. කාසාව කණ්ඩක කියන්නේ අමුදරුව පෝෂණය කරන කෙනෙක්, සත්තු මරණ කෙනෙක්, දඩේමිය යන කෙනෙක්, මාළු අල්ලන කෙනෙක්, රහමෙර පාලනය කරන කෙනෙක්, දරුවෝ වෙනෝනා එක්ක පන්සලේ ඉන්න කෙනෙක් අන්තිම වික්ෂේපේ බුදුහාම දේශනා කළා තියෙනවා. ඒතර යාට දන් දුන්නමත් මහත්ඵල මහානිසංස ලැබෙනවද කියලා බුදුහාමගෙන් අහන්න. ඔබ හිතන්නේ කොහොමද? ලැබෙයිද? බුදුහාම දේශනා කරන ඒක ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ භික්ෂුවගේ තියෙන සීලය මත නෙමෙයි. දෙන කෙනාගේ හිතේ තියෙන සීල සිතුවිල්ල මත. බුදුහාම දේශනා කරන පව් කරන අකුසල කරන සංසාර මේක පිරෙහෙන්න එපා කොහොම හරි. නිකාම්ම මේක රහතන් වහන්සේලාම හිටියොත් ඉවර වෙනකම් මේක පිරෙහෙන්නේ නැහැ. මේක ඉවර වෙන්නේ නැහැ. අවසානයක් නැහැ. නේද? රහතන් වහන්සේලාම හිටියොත් රහතන් වහන්සේලාගෙන් බණ අහන ඔක්කොම රහත්. උන්වහන්සේලාගේ ගුණේ ශ්‍රේෂ්ඨයි. කුංචිවත් අතපසු වීමක් වැරද්දක් වෙන්නේ නැහැ සිතුවිල්ලකින්. එතකොට මිනිස්සු තවත් ශ්‍රද්ධාවන්තයි. පිරෙහෙන්නේ නැහැ මේක. හැබැයි රහතන් වහන්සේලා නැති වෙලා අනාගාමී වෙච්ච උත්තමයෝ ඉවර වෙලා, සකෘදාගාමී වෙච්ච අයත් ඉවර වෙලා, සෝවාන් වෙච්ච අයත් ඉවර වෙලා, ධානලාභීනුත් ඉවර වෙලා, ඊළඟට පෘථග්ජන භික්ෂූන් අතරින් සිල්වන්ත භික්ෂූනුත් ඉවර වෙලා ටිකෙන් ටික ගිහිල්ලා ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පැවිදි වෙච්ච භික්ෂූන් අනාගතේ පහළ වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් විතරක්. හැබැයි මේ භික්ෂුව පැවිදි වෙන්නේ නීත්‍යානුකූල නම්. මොකද නීත්‍යානුකූල කියන්නේ? බෞද්ධ කටයුතු එක රෙජිස්ටර් කරන එක නෙමෙයි ඈ. ඒකට නෙමෙයි මම කියන්නේ. භික්ෂුවක් පැවිදි කරන්න ඕන, කුලදරුවෙක් පැවිදි කරන්න ඕන නීතිමාලාවට අනුව ක්‍රියා බුදුහාමුදුරුවෝ කියපු විදිහට නම් පැවිදි කළා තියෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ යා සාමාන්‍ය විදිහට යාගේ ඉන්න මුඩු කරලා ඒ විදිහට වෙන කර්ම වාක්‍ය ටික කියලා ඒ විදිහට පැවිදි කළා නම් දන්වලක පුරුක් වගේ සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ දක්වා මේ සග පරම්පරාව ඇදලා යනවනම් අර භික්ෂුව කොච්චර පව් කරත් එයා ශාසනයේ අයිතියක් තියෙන භික්ෂුවක්.
එයා කරගන්න කර්ම වල විපාක කවුද ගෙනියන්නේ? අපි උන්වහන්සේ ගැන ඒ විදිහට හිතන්නේ නැතුව මේ බුදුහාමුදුරුවෝ ප්‍රධාන සංඝයාගෙන් පැවතෙන ආර්ය මහා සංඝරත්නයේ වික්ෂුවක් අපි ශාසනය වෙනුවෙන් මේ පූජා පවත්වනවා කියන සද්ධාවෙන් පුංචිවත් කහටක් දුකක් ඊර්ෂ්‍යාවක් ක්‍රෝධයක් මනසේ නැතුව අපි පූජාවක් කළොත් ඒන් ලැබෙන කුසලය මහත්ඵලයි මහාන් සංසය. දැන් දැක්කද ආනිසංස ලැබෙන විදිය? ආනිසංස ලැබෙන්නේ ඔබේ. ඒකනේ මම කිව්වේ බුදුහාමුදුරුවන්ගේ ළඟ ජීවමාන බුදුහාමුදුරුවෝ ළඟ අවුරුදු 50ක් විතර එක ළඟ ඉඳගෙන අපුපස්ථාන කරගෙන හිටියා. ඒ කරන ගමන් හිතේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ පිරුණම් පාට පස්සේ මට තමයි මේ කොම කියලා නේද? නේද? එහෙම නැත්නම් ඒකලා බුදුහාමුදුරුවෝ හැරෙනකම් ඉඳලා බුදුහාමුදුරුවන්ට දොස් කියනවා නම් නෑ හෙන්න හරි. හදවත ඇතුලේ ශ්‍රද්ධාව බුදුහාමුදුරුවෝ ගැන නැත්නම් ඒක කරන්නේ බුදුහාමුදුරුවන්ගෙන් ලකුණු දමා ගැනීමේ පරමාර්ථයෙන් නම් එතන තියෙනවද බුදුන්ට උපස්ථාන කිරීමේ නිසි කුසල යානිසංස. එහෙම කර්ම එයාට රැස් වෙන්නෙම එයා කොච්චර අතින් පයින් වැඩ කළා සංග්‍රහ කරත් උපස්ථාන කළත් එයාට එකතු වෙන්නේ හිතේ තියෙන සිතුවිලි වල විපාක කර්ම. තේරුණාද කියන්නේ? අකුසල. හිතේ තියෙන අකුසල්නේ. අකුසල් චේතනා. අපේ මිනිස්සු ඕන තරම් ඉන්නවා. අම්මා මලාට පස්සේ 7 දවසෙන් දාන දෙන්න ඕනේ හින්දා දෙනවා. නැත්තම් මිනිස්සු බැලුවා වටේ. එහෙම ඉන්න ඕන තරම්. ඒ පින කියන්නේ එහෙම පින කියන එක ලැබෙන්නේ බුදුහාම දේශනා කරන මහත්ඵලයි මහානිසංසය මෙච්චරයි උපනය කියන බෑ. කටන ජීවරය පූජා කරාම ඉති කටු ගන්නට ශක්තිකම හම්බ වෙනවා. ශක්තිය රැස්වෙනවා. හැබැයි යෝග ඒක හරියටම කරපු කෙනාට උනත් එච්චර හම්බෙන්නේ නැහැ. ඊයේ ඉතර කල් මේ සසර ගෙවන්නේ. අපි ඊට කලින් නිවන අවබෝධ කරගන්න. හැබැයි සමහර තැන්වල කටින චීවරයක් ඔලුවට තියාගෙන රැයල් වෙනකම් පෙරහැරේ ගිහිල්ලා ඇවිල්ලා චීවරේ පූජා කළා මහ පින්කමට කෝටියක් විතර වේදම් කරපු දායකයට වඩා කටිනේ ආනිසංස ලබා ගන්න මිනිස්සු ඉන්නවා. ඒ පින්කම දිහා දැකලා අනේ සාදු සාදු කියලා කටින් සාදු කියපු අය. ඉනේ එහෙමයි. වේදම් කරන තරමට පින් හම්බෙන්නේ නැහැ. එහෙම හම්බෙනෝ නම් මේ කින්න ප්‍රකෝටිපති ඔක්කොම රහතන් වහන්සේ. නේද? ඒක බුදුවරු. එහෙම හම්බෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ හිතේ තියෙන සිතුවිල්ල තමයි. වේදම් කරන තරමට නෙමෙයි. ඒ නිසා හොඳට මේ ටික දේශනා කරේ ඒක අවබෝධ කරගන්න ඕන අපි මොනව කරන්නේ. එතකොට මේ ලෝකේ අපි ඉපදෙමින් මැරෙමින් යනවා. ඉපදෙනවා මැරෙනවා කියන මේ සංසාර ගමන නැවතීමක් නෑ. ගෙවනෝ ගෙවනවා. නිදිමත නෑ නේද කාටවත්? ගියාගෙන ගියාට වැඩක් නෑ. නිදිමතත් දන්නේ. එතකොට මේ ඉපදීම ලෙඩවීම මිය යෑම මෙහෙම ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාරය තවමත් අපි ගෙවන්නේ මොකක් නිසාද? තෘෂ්ණාව නිසායි. තෘෂ්ණාව හටගන්නේ අපි පෘථග්ජන නිසායි. රහත් වෙලා නැහැ. තෘෂ්ණාව තියෙනවා. ඒතර චතුරාර්ය සත්‍ය කියනවා. චතුරාර්ය සත්‍ය කියන්නේ බුදුදහමේ හදවත. බුදුදහමේ හදවත තමයි චතුරාර්ය සත්‍ය. ඇයි එහෙම කියන්නේ? අපි මෙච්චර මේ ඉපදෙමින් මැරෙමින් යන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි හින්දා. අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා නම් චතුරාර්ය සත්‍ය කියන්නේ සත්‍ය හතරක්. ඒක අවබෝධ කරගන්නවා කියන්නේ දැන් අපිත් ඉතින් කියනෝනේ අපිත් දන්නවා පාඩම් කරලා තියෙනවා. ඒකට නෙමෙයි. ඒකේ කියලා තියෙන දේවල් හදවතින්ම කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉගෙන ගන්න එකට නෙමෙයි අපි ඉගෙන ගන්න ඕන තරම්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්න එකට නෙමෙයි අපි ඉගෙන ගන්න එකනේ. ඒක ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කාටද? තමන්ටමයි. තව කෙනෙකුට නෑ. බුදුහාමුදුරුවෝ බණ කිව්වා ඒ ධර්මයේ ශ්‍රවණය කරපු ප්‍රඥාවන්ත මිනිස්සු ඒ ධර්මයේ ඇත්ත තමයි කියලා තේරුම් අරගෙන හිත කොහොම හරි ඒ තැනට හදාගත්තා. හිත
ඒ හිතේ ධර්මයට අනුව හදාගත්තු නිසා ඒගොල්ලෝ අරිහත්ත්වයටපත් වෙනවා. අපිට තාම මේ හිත හදාගන්න බැරි හින්දා තාම මේ සංසාරේ සමහර විට ඒක තේරෙන විදිහට අපිට හරියට කියලා දෙන්න බුදුවරේ රහතන් වහන්සේ නමක් නැති හින්දා වෙන්න පුළුවන්. සංසාර ගමන අපි තාම ගෙවල ඉවර කරලා නැති හින්දා වෙන්න පුළුවන්. අන්න ඒ නිසා චතුරාර්ය සත්‍ය කෙනෙක් අවබෝධ කරගත්තා නම් එයා මේ සංසාරයෙන් ඈතර වෙලා ඉවරයි. සංසාරයෙන් ඈතර වෙන්න බැරි නිවන අවබෝධ කරගන්න බැරි තාම ඉපදෙමින් මැරෙමින් මේ සසර ගෙවන්නේ අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු නැති නිසා. තා විනාඩි 20ක් තියෙනවා. එන ටක් ගාලා කියන්නේ ඈ. මටත් හතරට බණක් තියෙන ඊළඟ හම්බුනේ මේ 15ක් කිව්වා. මට හතරට බණක් තියෙනවා. අන්තිම බණනේ පහට උපාතකම් වල බලන් ඉන්නේ සිල් පවාරණය කරගන්න. 5යි 5 වුණත් දුනවා ලැබුල් වෙනවා ටිකක්. ඕක නිකන් කාටවත් හිට රිද්දලා උන්දලාට පෞසිද්ධ කරන්න ඕනේ නෑනේ. නේද? ඒ නිසා එහෙම කරන්න ඕනේ. එතකොට ඉතින් අර ඉතින් අපේ දෙමව්පියන්ට කිව්වොත් යන්න ගනි ඉන්න තැන කියලා කියන. මතක් කරන්න ඕනේ ඔයගොල්ලෝ. මේ හාමුදුරන්ට පිස්සු දමන්නා. ඒ සද්ධාවෙන් කෙනාට නෑ. නමුත් සද්ධාව නැතුව අර එනෝන සිල් ගන්න සමාදන් වෙනවා කියන්නේ එකක්, ශික්ෂාපද කියවනවා කියන්නේ තව එකක්. මම කියලා දෙන කලින් නේ මම දෙතුන් පාරක් මම මෙහි බණවට ඇවිල්ලා දෙනවා. මට ප්‍රශ්න දෙන්නේ මම දේශනා කරපු මොනවද නොකරපු මොනවද කියලා මතක නැහැ. ඒකයි. සමහරට කියලා ඇති. එතකොට චතුරාර්ය සත්‍ය කියන්නේ මේ ලෝකයේ පවතින උතුම්ම සත්‍ය හතර. පළවෙනි එක දුක්ඛාර්ය සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය කියන්නේ දුක පිළිබඳව උතුම් සත්‍යය. ඒ කියන්නේ දුක කියන්නේ සත්‍යයක්. දුකක් නැති ලෝක සත්‍යයක් මේ ලෝක ධාතුව තුල කොහෙවත් ඉන්නවද කවුද? එහෙම ඉන්නෝ නම් ඒ ඉන්නේ සංසාර ගමන නිවා කරපු අරියතුන් වහන්සේලා විතරමයි. අරිහත්ත්වයෙන් මෙහා ඉන්න හැමෝටම දුක තියෙනවා. තව තිසා අපිටම සෝවාන් වුණා කියලා. සෝවාන් වෙච්ච කෙනා මැරෙනවා. මැරුණට පස්සේ ආයෙ උපදිනවා ජාතිපි දුක්ඛ. උපදිනවා කියන්නේම දුක. ඉපදුනා නම් දිව්‍ය ලෝකෙ ඉපදුනත් ලෙඩ වෙනවා. ජරාපි දුක්ඛ. ජරාවටපත් වීම දුක. දෙව්ලොව ඉපදුනත් වයසට යනවා. වයසට දෙවිවරුත් ඉන්නවා. මිනිස්සුත් එහෙමයි. තේරුණාද? ව්‍යාධි දුක්ඛ වයෝවෘද්ධ භාවයටපත් වීම දුක. ව්‍යාධියටපත් වීම ජරාවටපත් වීම. ඔව් දැනෙන්නේ නැහැ. නමුත් මැරෙන්න ලඟ වෙනවනේ. අවුරුදු 100 නම් ඉන්න පුළුවන් 100යි ඊට වඩා ඉන්න බෑනේ. දැන් අපිට මනුස්ස ලෝකෙත් ඉන්නේ එහෙම. ඊයේ පෙරේදර මාළනී පොන්සේකා මලේ අවුරුදු 89ක් කියලා කියන්න පුළුවන් නේද? ඈ? පුළුවන්ද? නෑ. ඒ මැරෙන්න මං හිතන්නේ සතියක විතර කලින් මම දැක්කා වැඩසටහනකටත් ඇවිල්ලා ලස්සනට සින්දුවකුත් කිව්වා. එහෙම ඉන්නෝ ඒ සංසාරේ පින අපි ඕක දැකලා මේ බලන්න අපි මිනිස්සු ඕක දැකලා මේක වයසට ගිහිල්ලා මේක තියෙන දැන් කියලා කොහොමද අපි බයින්නේ මිනිස්සු. ඒ ඉරිසියාව තෘෂ්ණාව නිසා ඒ හිතවිලි එන්නේ. මගේ හිතේ තෘෂ්ණාව නැත්තම් මම එයාගේ ජීවිතේ මොන යාසක විඳිනව දැක්කත් මට එයාගෙන තරහක් හිතෙන්නේ නැහැ. මම දන්නේ මට නෑ. මම හිතෙනවා මොකද rahat වෙලා නැහනේ. තමන්ගේ පෞද්ගලික කාරණාවලදී හිතෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ලෝකයේ වෙන දේවල් ගැන එයාලට හොඳ නම් අපිට මොකුල්. අපි හිතන්න ඕනේ එහෙමයි. නිවන් දකින්න බැරි එකම හේතුව තමයි මේ ලෝකේ අමාරුම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. මම කලිනුත් කියලා ඇති අනුන්ගේ දේවල් හොයන කෙනාට. ඒ අනුන්ගේ අඩුපාඩුකම් දකින කෙනාට බුදුහාම දැන් සමහරවිට අපේ හාමුදුරුවෝ ඉන්නවා අපි උපාසකම් වල ඔළුවට තියාගෙන ගිහිල්ලා අම්මේ ඉස්සරහා ධානය හයියෙන් hina වෙන්න ඕන නිසා ගිහිල්ලා මේ අම්මලා ඉස්සරහා ධාගෙන නින්දිත විදිහට අපහාස කරලා බණ කියනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑ ඒක. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ මිනිසුන්ගේ හිත් පැහැදීම සඳහා බණ කියන්න. අපහැදෙන්න බණ කියන්න නෙමෙයි. තේරුණාද? ඒක සමහර අයට ඒක අවුල ගැටලුවක් නැතුණාට සමහර මිනිස්සුන්ට හිතරේ දෙන්න පුළුවන්. ඒ හිතරේ දුනහම මේ මිනිස්සයා හිතින් හාමුදුරුවන්ට බයිනවා.
ඒක බණ කියන්න ඕන බණ කියලා පළකෝ. එහෙම බයිනවා. ඇහෙන්න ළඟ ඉන්න ගම කණ්ඩ කරලා හරි කියනවා. ඒ මිනිස්සයා මොනවද කරගන්නේ එතකොට? අකුසල්. ඒ අකුසලයේ කරගන්න හේතුව හදලා දුන්නේ කවුද? හාමුදුරුවෝ. හාමුදුරුවන්ගේ වචනේ සංවර වෙලා තිබුණා නම් මෙහෙම සමහරලාට බණ කියනකොට මේ වගේ බණ කියනකොටත් රිද්ද ගන්න මිනිස්සු ඉන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ ඉතින්. ඒකේ යාගේ ප්‍රඥානුවනේ තරම. සමහර අපි බණ කියාගෙන යනකොට මොන හරි දෙයක් වුණාම ඕක මටමයි කිව්වේ කියලා හිතනා ඉන්නවා. ඒක කරන්න දෙයක් නැහැ. මම නම් අදවතින්ම තව කෙනෙක් තලන්න, පෙලන්න, හිංසා කරන්න, අපහාස කරන්න, නිඳා කරන්න නෙමෙයි. මේ ලෝකේ ඇත්ත එකයි කියලායි මම පැහැදිලි කරන්නේ. රිද්ද ගත්තට කරන්න දෙයක් නැහැ. එහෙම නෙමෙයි සමහර අය ඉන්නවා මිනිස්සු ඉස්සරහට යන හරියට බයි. බුදුහාමුදුරුවෝ බණින්න උගන්නලා නේ. බයිනෝ කියන මිනිස්සුගේ හිත රිද්දන එක. බුදුහාර දේශනා කරේ පව් කරන කෙනාටවත්, වැරදි කරන කෙනාටවත් වචනයකින්වත් අපි හානියක්, හිංසාවක්, පීඩාවක් කරනවා නම් එයාගේ හිතට දුකක් දැනෙන විදිහට අපි දොස් නගනවා නම් ඒකෙන් අපි කරගන්නේ කර්මයක්මයි. මොනවද අකුසල. සමහරට කියන්න පුළුවන් මගේ හිතේ ඕව නැහැ, ඒ හින්දා කියන්නේ නෑ, හිතේ තියෙන හින්දාමයි හැමතැනම එහෙම කියන්නේ. එක තැනක නෙමෙයි. ඇයිලා ඇතිනේ? ඉන්නෝනේ එහෙම. ඉන්නවා. එතකොට මේ විදිහට නෙමෙයි බුදුහාම බණ කියන්නේ කිව්වේ. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක මේ කාටවත් වරදක් නෙමෙයි. ඒ විදිහට ඉතින් අපේ අය හරි කැමතියි. කාලයක් තිබුණානේ කවුරු කුණුහරුප ටිකක් හාමුදුර කෙනෙක් හරි ගමන් ඇවිල්ලා බණට කියනවා නම් හරි සන්තෝෂයි. එහිනා ඒකනේ මිනිස්සු කැමති මේ ලෝකේ ධර්මයට වඩා තමන්ගේ සතුට උත්පාදනය කරගන්න ලෞකික ජීවිතේ. තව කෙනෙකුට බණිනේව අහන්න හරි ආසයි මිනිස්සු. ඇත්ත ඒක. කියන හාමුදුර කෙනෙක් වුණත් කාගේ හරි නුගුණ නම් කියන්නේ නිතරම මිනිස්සු හරි කැමති ඒවා අහන්න. ඒ කියන්නේ හිතේ තියෙන නරක සිතක් නෙමෙයි එතකොට ඔබේ බණ අහන ඔබේ තියෙන්නේ අකුසල් සිතක්. එතකොට ඔබ හිතින්ම ආසාවෙන්මයි අනුන්ගේ උපදූප ටික හොයන්නේ. තේරුණාද? එතකොට ඒකෙන් කරගන්නේ ඔබ පවක් නෑ. සම්මතක තියාගන්න ධර්මයේ කියලා බුදුහාර දේශනා කරේ මේ අවිහිංසාවාදී කියන බුදුහාර කියන්නේ මේ ලෝකෙම තියෙන අවිහිංසාවාදීම ධර්මයේ තමයි බුදුදහම. කාටවත් නීති නැහැ. නීති තියෙන ශාසනයේ ඉන්න භික්ෂුන්ටයි භික්ෂුණීන්ටයි විතරයි. ශාසනය පැවිදි වෙනවා නම් මේ නීති වලට එකතු වෙලා පැවිදි වෙන්න බෑ නැත්තම් එපා කියලා බුදුහාර දේශනා කරා. එක් වෙලාවක ඔය මෙත්තානිසන්ත සූත්‍රය දේශනා කරලා භික්ෂුන් වහන්සේලා ලක්ෂ ගාණක් සිවුරැල්ල ගියා. සිවුරු ඇරලා ගියාලු. ඒ කියන්නේ ඒක හැවුවා. ඒක ධර්මයේ ශ්‍රවණය කරා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට නම් බෑ ජීවිතේ මේ විදියට නම් ඉන්න. මේ විදියට ඉන්න බැරුව මේ ශාසනයේ මම ඉන්නවා කියන්නේ සංසාරේ මහා තවත් අපායට යනවා මම. ඒ නිසා මම බොරු කර කර මේ ශාසනය රැඳෙනවට වඩා මම සිවුරැල්ල ගියොත් ඒ අර බොරු කරන පව හරින් මිදෙනවා. ඒ විතර භික්ෂුන් වහන්සේලා දවස් ගාණක් උපවදිලා ගියාලු. උදාහරණ එකපාරක් බණ අහලා. ඉතින් යාළුවට තේරෙනවා යාළුවට අවබෝධ කරගන්න බෑ. යාළුවට ශාසනය ඉන්න බෑ. යාළුවා වැරදි ජීවිතයක් ගත කරන්නේ බුදුහාම දේශනා කළේ මේක නෙමෙයි. ඒ තමන් හිතලා. හැබැයි ගිහියන්ට ඒකට නීති දාන්න අන දෙන්න බෑ. තමන් විශ්ින් කරා. භික්ෂූන්ට ඇර මෙහෙණින් වහන්සේලාට ඇර බුදුහාමුදුරෝ ගිහියන්ට එකම එක නීතියයි දැම්මේ. ඒක බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. පත්ත නිකුජ්ජන කර්මය කියලා එක විනය කර්මයක් පැනෙවුවා. පත්ත නිකුජ්ජන කර්මය. ඒකට අහු වෙන්නේ භික්ෂූන්ට අලාභ කරන, භික්ෂූන්ගේ දේ හොරා ගන්න, සංඝයාගේ දේ පැහැර ගන්න, පන්සල් වලට ගහරහන, භික්ෂූන්ට අපහාස නින්දා කරන ඉන්නෝනේ එහෙම. ආන්නේ වගේ කෙනෙක් ඉන්නවනම් ප්‍රදේශයේ ඉන්න සියලු භික්ෂූන් වහන්සේලා එකතු වෙලා එක තීරණයකට එනවා. ඇවිල්ලා පච්ච නිකුජ්ජන කර්මයේ, පත්ත නිකුජ්ජන කර්මයේ කරනවා. ඒ කියන්නේ පාත්‍රය මුණින් හරවනවා කියන එක තමයි තේරුම. ඒ කියන්නේ යාගෙන් දානේවක් පිළිගන්නේ නැහැ. සිව්පසේ ගන්නෙ. ඒ කියන්නේ යා ඊළඟාත්මේ ජීවිතේ මරණකම්ම දන් දෙන්න හම්බෙන්නේ නැහැ. එයා කවදා හරි දවසක වැරද්ද තේරුම් අරගෙන අර භික්ෂුන් වහන්සේලා ඔක්කොම ඉස්සරහා පොදුවේ ශාසනයෙන් සමාව අරගෙන නැවතේ වැරද්ද කරන්නේ නැහැ කියලා පොරොන්දුවක් වුණොත් විතරක් නැවත ඒක විනය කර්මය අයින් කළා නීතියෙන් අයින් කළා යාව නිදහස් කරන්න.
අපේ කොහොමද මේ පන්සලේ හාමුදුරන්ට බැනලා එනකන් තව අහක පන්සලකින් බලන්න. අනේ බැනලා හරි තරහ වෙලා ඉන්න අපිට. මේක කෙරෙන්නේ නැහැ. එතකොට මේ මිනිස්සයා කවදාවත් ඒ වැරද්ද හදාගන්නේ අප්පු ඒ හාමුදුරු තරහ වුණාට කමන්නේ අපිට ඕන තරම් හාමුදුරුවෝ ඉන්නවා. ඒ මිනිස්සු කියන්නේ නැද්ද? මට හම්බෙලා දෙන මම දානද කරනකොට මට දායක ඇවිල්ලා කියන හාමුදුරුවෝ මට දානයක් දෙන්න ඕන. හාමුදුරුවෝ 19ක් කඩම්මල මං ඉතින් කියනවා එහෙනම් මේ කාලේ අපි සාමාන්‍ය කෝර් හරි මේ තිබුණත් හැම පන්සලකටම නැහැ. ඔය තියා දුෂ්කර පළාතේ හිටියම මම ලියුටියක් ලියලා දෙනවා කොල්ල කෑට්ටක් මේක දෙන්න අර හාමුදුරුවන්ට පන්සලට ගිහිල්ලා මේක දෙන්න මේ පන්සලට. අනේ හාමුදුරුවෝ මේ පන්සලෙන් නම් එපා. මම නේද? ඒ හාමුදුරුවොත් එක්ක අපි තරහින් ඉතින් බලන්න ජීවිතේ සාංගික දානයක් දෙන්න බෑ. පුළුවන්ද? මේ ලෝකේ එකදු හාමුදුරුවෝ කෙනෙක් එක්ක හරි මම තරහ නම් මට සාංගික දානයක් දෙන්න බෑ. ඇයි ඒ? සාංගික දෙනවා කියන්නේ අර තරහ හාමුදුරුවෝත් අයිති. ඉපදිච්ච නැති අනාගතේ පහළ වෙන කාසාව කණ්ඩක භික්ෂුවත් අයිති නා. තරහ හාමුදුරුවෝ අයිති නැද්ද? එතකොට එයාව ප්‍රතික්ෂේප කරනවා නම් එයා ශාසනයට සාංගිකව දීලා නෑ පෘථග්ජන දානයක් විතරයි දීලා තියෙන්නේ. වෙලාව ඉවරයි. තාම එකක් කිව්වේ නෑනේ. එහෙනම් අද දේශනාවේ මාතෘකාව චතුරාර්ය සත්‍යය. උතුම් සත්‍ය හතර දුක්ඛාරය සත්‍ය දුක කියන්නේ සත්‍යයක් ඒ දුක ලෝකේ පවතිනවා. හැබැයි දුක ස්ථිරතර නෑ. දැන් දුක තිබුණත් තව ටිකකින් සතුටින් ඉන්නේ. දුක නැති වෙන්නේ. දුක මොකද අනිත්‍යයි. දුක කියන එක වෙනස් වෙනවා. නැති වෙනවා ආයෙ හට ගන්නවා. දුක්ඛ සමුදය සත්‍යය. දුක හටගන්නේ මොනවා මුල් කරගෙන? පංච උපාදානස්කන්ධය මුල් කරගෙන. දුක හටගන්නේ. දුක ඇත්ත. දුක කියන්නේ සත්‍යයක්, උතුම්ම පරම සත්‍යයක්. ඒ දුක හටගන්නේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙනයි. හරිද? මොනවාද පංච උපාදානස්කන්ධ කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඇස් දෙකෙන් ලස්සන රූපයක් දැක්කාම ඒ රූපයට ඇලෙනවා. ඇස් දෙකට දැනෙන වේදනාව දුක ඇස් දෙකෙන් විඳිනවා. මනසට දැනුණාම මනස ක්‍රියාත්මක වෙනවා. දැන් හැමදේම ඕගොල්ලොන්ට මගේ මූණ පේනවා. හරිද? ඒ වුණාට මං ළඟ තව ගොඩක් දේවල් ඔබට පේන්න තියෙනවා මෙතන. ඔබට හැමදේම පේන්නේ දැන් ඕකන් හරියට බැලුවොත් මානසික හිතලා බැලුවොත් පේන ටික දැන් ඔක්කොම පේනවනේ. හැබැයි ඔබට එහෙම පේන්නේ ඔබට පේන්නේ ඔබගේ මනසින් අරමුණු කරන ටික විතරයි. තේරුණාද කියන එක? දැන් මගේ ඔළුව පේනවනේ එක කිස් ගහක්වත් පේන්නේ නැහැ නේ. ඔහේ හරි ඉතුරු වෙච්ච එකක් තියෙන්න පුළුවන්. හැබැයි ඔබ ඔළුව දිහා මගේ උමනාවෙන් බලන්නේ නෑ අරමුණක් නෑ. මනසෙට එහෙම ඔළුවේ කෙස් තියනවද කියලා හොයන්න උමනාවක් නෑ මනසේ. නේද? ඒතර ඔබේ මනසේ හටගන්න අරමුණට විතරයි පේන්නේ. අරමුණු ටික විතරයි. ලොකු බිල්ඩිමක් දකින්න ඒ බිල්ඩිම හරි ලස්සනයි කියලා පේනවා. බිල්ඩිමේ ඉස්සරහ දොරේ මෙච්චරක් මේ පළුණු තියෙනවා. මේකේ ජනෙල් කූරු මෙච්චරක් තියෙනවා. මේ එහෙම ඔක්කොම පේන්නේ නෑනේ. හැබැයි පේනවා. හරියට බැලුවොත් අපි එහෙම බලන්නේ අපි බලන්නේ අපේ මනසේ ඉල්ලන ටික විතරයි. ඊළඟට ওই විදිහට එකින් එක කියන්නේ නෑ මේ පංච උපාදානස්කන්ධයම දුක. කොච්චර අපි සැපයි කියලා අල්ලගත්තත් ඒ සියල්ල කවදා හරි නැති වෙන දවසට දුක. ඒ කියන්නේ ඒක හරි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කියන්නේ දුක හැට ගැනීමට හේතු. ඇස් දෙකෙන් රූපය දැක්කහම රූපයට ඇල්මක් ඇති වෙනවා. ඇල්ම නිසා දුක හට ගන්නවා. ආසාව නිසා. ඒ කියන්නේ ආසයි ඒ රූපේ මට අයිති කරගන්න බෑ. ඒතර දුකයි. ඒ රූපේ මහ කැතයි. ආස නැහැ. මට වැඩක් නැහැ. ඒ හින්දා දුකයි. නැද්ද? මම කැමති දෙයටත් දුකයි මට අකමැති දෙයටත් මට දුකයි. කැමති දෙයක් ඒක නැති වෙලා යනකොට දුකයි. ඊළඟට දුක්ඛ නිරෝධාරය සත්‍යය. දුක තියෙනවා දුක හටගන්නේ මේ පංච උපාදානස්කන්ධයෙන් හින්දා. ඒතර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය නිසා තෘෂ්ණාව මනසේ තියෙන සමේ සමුදය සත්‍ය කියන තෘෂ්ණාව අර ආසාවනේ ආසාවෙන් තෘෂ්ණාව.
තෘෂ්ණාව හට ගන්න නිසා මේ දුක නිතර නිතර හට ගන්නවා. මේක නැති වෙන්නේ නැහැ. හැබැයි මේ දුක නැති කරන්න පුළුවන් නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය. ඒ දුක නැති කරන්නත් පුළුවන්. ඒකත් සත්‍යයක්. මේ ලෝකයේ මේ අපි හැමෝම දවසක ලෞතර නිවන අවබෝධ කරගන්නවා. මේ සංසාරේ හැමදාම ඉන්නේ නෑ. පාරමිතා පූර්ණේ කරාම ඔය තිරසන් ලෝකේ ඉන්න මැඩියා, පූසා, කූඹියාගේ ඉඳලා දවසක නිවන අවබෝධ කරගන්නවා. එතනින් මෙහා සසර ගෙවයි කොච්චර කල් හරි. සසර ඉවර වෙන්නේ එතනින්. එතනින් මෙහා කෙලවරක් නෑ. තිරසන් ලෝකේ ඉන්න අයත් එහෙම. ඒ වගේ දුක නැති කරන්න පුළුවන් ඒකත් සත්‍යයක්. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරය සත්‍ය නම් දුක නැති කරන්නේ කොහොමද? දුක නැති කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා ඒ ධර්මයේ ප්‍රගුණ කිරීමෙන් ඒ කියන්නේ යහපත් විදිහට හැමදේම දකින්න, හැමදේම හිතන්න, හැමදේම හොයන්න, හැමදේම විඳින්න, හැමදේම විඳින්න. මේ ලෝකේ බුදුහාර කොහෙවත් කියලා නැහැ සැප විඳින්න එපා කියලා තියෙනවද? එක බණ පොතකවත්, එක දහම් කරුණකවත්, එක ගාථාවකවත් බුදුහාඳුරෝ සැප විඳීම දුකක්ම කියලා කිව්වේ නැහැ. සැපට ඇලීමයි දුක. හොඳට තේරුම් ගන්න ඒක. සැප විඳීම දුකක් නෙමෙයි. සැප වෙනුවෙන් ඇලෙනවා නම් ඒ සැප නැති වෙන දවසට දරා ගන්න බැරි නම් අන්න ඒක තමයි දුක. සැප විඳින්නේ සසරේ පිනට. සැප විඳින්න. සැපට ඇලෙන්න එපා. තේරුණාද? ඒ නිසා මෙතනින් එහාට මම ඔය අද සූදානම් කරගත්තු තුන දේශනාවෙන් ඇත්තටම 10න් එකක්වත් කිව්වද මන්ද? ඔන්නෝගේ ප්‍රශ්නේ. ධර්ම දේශනා කරනවා ටිකක් මට කාලේ යනවා. නමුත් ඒ කාලේ අරගෙන බණ කියන්න පහසුකම් නැහැ. මොකද අපි පොය දවසක් කියන්නේ බණ 5කට විතර මම සාමාන්‍යයෙන් පොය දවසට වඩිනවා. අද චුට්ටක් අඩුයි. අද නැත්තම් සාමාන්‍යයෙන් මට මම පොයකට බණ 5ක් එහෙම නැත්තම් 6ක් ඔය 5කට හෝ 6කට අනිවාර්යෙන් වඩිනවා. ඒක පැයට වඩා කිව්වොත් එහෙම ඒ නිසා ඒකට වෙලා තියෙන තාම අර එකතු කරගන්න අමාරුයි. ඔබට මේ විදිහට කියලා දුන්නාද මටත් ඕක පොතේ තියෙන විදිහට කියාගෙන යන්න පුළුවන්. මේ ආදර කියලා කියන්නේ නෝදයක් තේරුන්නේ නැහැ. අනේ ඒ ආදර නම් එපා ඊළඟ පාර කියයි. ඔබට කියලා දෙන දේ පුංචි දේ හරි ඔබට තේරුණොත් ඔබ කියයි ලබන පාරටත් ඒ ආදර ගෙන්නන්න. දැන් ගිය පාර බණ අහලානේ මේ පාර මට කිව්වේ නේ. ආදර කිව්වා. අහවල් දායක අම්මා තමයි දානට ගිය වෙලාවේ පෙන්නලා කිව්වා මේ අම්මා තමයි බණ්ඩ ආරාධනා කරේ ඔබ වහන්සේට. නම අර කාපු හාමුදුරන්ටම කියන්න කියලා කිව්වලු මම දන්නේ. කොහොමද ඒ ස්වභාවයේ ඉතින් ඔකට ඒකත් තෘෂ්ණාව හට ගන්න පුළුවන්. ඒකත් තෘෂ්ණාවක් ඒක ඔබට ධර්මයේ පැත්තෙන් හිතනොත් හොඳයි. ධර්මයේ තේරෙනවා කියලා අහන්න පුළුවන්. ඒ විදිහට හිතුවොත් හොඳයි. සමහර කියනවනේ ඊට පස්සේ අශෝක බණ ටික අහනවා. එච්චරයි. හැබැයි ඒකගේ පිළිපැදීමක් නෑ මලාට. අහනවා. ධර්මයේ කියන එක කොහෙත් හොඳයි. පිළිපදිනවා. ඒ නිසා මේ ධර්මයේ වැදගත්ම දේ තමයි දේශනා කරන දහම් කරුණෝ මනසට දාගෙන ඔබට හරි කියලා දැනෙන ටික ඔබත් ඉගෙන ගන්නවනේ. මම කිව්වත් මොකද මම රහත් වෙලත් නෑනේ. ඔබට වැටහෙනවා නම් අහගෙන යනකොට ඒක වැරදි කියලා ඔබ ඒක මනසෙන් අයින් කරන්න. ප්‍රශ්නයක් නෑ. ඔබ හැබැයි ඒක මනසේ තියාගෙන හිටියොත් ප්‍රශ්නයක්. තේරෙනවද කියන්නේ? ඔබට හිතනවා මේක හරි නෑ. මේක බොරුවක් කියලා. හැබැයි ඔක හිතින් අයින් කළා දැම්මොත් හරි ඒක වැඩක් නෑ. ඒක ඇහුවා එච්චරයි හිතෙන් ඉවරයි. හැබැයි හිතේ තියාගෙන හැමදාම හිතුවොත් අර එදා හාමුදුරුවෝ කිව්වේ දන්නේත් නෑ මේ හාමුදුරුවෝ බණ බොරුනේ. කී නිතර ඔබට හිතුනොත් හිතෙන්න පව්. ඒ කියන්නේ තෘෂ්ණාව ඔබට හිතෙනවා කියන ඔබ හිතින් අල්ලගෙන ඒක. මේ ලෝකෙ මොනවත්ම හිතින් අල්ලගන්න එපා. ඔබට අමාරුයි. ඔබට නෙමෙයි මටත් අමාරුයි ඒක. මම රහත් වෙලා නෑනේ. හැබැයි උත්සාහ කරොත් බැරි නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා කියන්නේ ඒකට. කිසි දෙයකට ඇලෙන්නේ නෑ. ඇලෙන්නේ නැතුව මනස නිරවුල් කරගන්නවා. මනසේ ශ්‍රද්ධාව තෙරුවන් කෙරෙහි තියෙනවා. හදවතින්ම බුදුබණ අහලා ධර්මයට අනුව ජීවිතය ගත කරනවා. අන්න එතකොට යා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. දුක සත්‍යයක්. දුක ඇති වෙන්නේ මේ කාරණා හින්දා ඒකත් සත්‍යයක්.
දුක නැති කරන්න පුළුවන් ඒකත් සත්‍යයක්. දුක නැති කරන මාර්ගය මෙන්න මේකයි. ඒ මාර්ගයත් සත්‍යයක්. ඒ නිසා ඔය ටික අපි පොතෙන් පතෙන් කියවලා හාමුදුරුවන්ගෙන් අහලා කියවුවට බෑ. අවබෝධ කරගන්නවා කියන්නේ ඕක නෙමෙයි. අවබෝධ කරගන්නවා කියන්නේ ඒ ටික දැනගෙන අර අන්තිම කාරණාවේ ජීවත් වෙන්න. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික. ඒ කියන්නේ ඒකේ කියන්නේ එහෙමයි. බුදුහාමර එතනක් කියලා නෑනේ. මේ මොකද නීතියන් එපා, කන්න එපා, බොන්න එපා කොහෙවත්. ඒ හැමදේම කියලා තියෙන්නේ මොකද්ද? සැප විඳින්න, හිතන්න. මොකද්ද? යහපත් විදියට. හිතන්න එපා කියලා නෑ. හිතන්න යහපත් දේ. අයහපත් දේ අයින් කරන්න. නේද? ඒ වගේ මේ විදිහට කල්පනාවක් ඇති කරගන්න, සිතුවිලි හදාගන්න, කරන දේවල් හැමදේම යහපත් දේ, යහපත් විදියට අයහපතින් ඈත් වෙලා හොඳයි කියන්නේ. ඇලෙන්නේ නැතුව. වෙන මුකුත් ඕනේ නැහැ. මේ පංච උපාදානස්කන්ධයට ඇලෙන්නේ නැතුව ඉන්න. ඔබේ අම්මා මැරිච්ච දවසට ඔබට පුළුවන් නම් සමහරවල් ඉන්නවා. සුන්දර වතුර පුරක් අදින්න තියවෙන්න පුළුවන්. ඔබ ජීවත් වෙලා ඉන්න කාලේ උපරිම සලකලා උපරිම උපස්ථාන කරලා දෑත උඩ තියාගෙන උකුල උඩ තියාගෙන සලකලා අම්මා අප්පච්චි මැරිච්ච දවසට මමත් දවසට මැරෙනවානේ. මම ජීවත් වෙලා ඉන්න කාලේ කළ යුතු දේවල් කරානේ. ඒ විදිහට හිතලා ඒ අම්මගේ මරණය කෙරෙහි දුකක් හටගන්නේ නැතුව හිතේ ඔබට ඉන්න පුළුවන් නම් දුකක් නැතුව අන්නේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයන් ගමන් කරනවා. පියෙහි ප්‍රයෝග දුක ප්‍රියංගෙන් නිව දුක. ඒ දුක නවත්ත ගන්න එකට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරනවා කියන්නේ. තේරෙනවද? අපේ අය ජීවත් වෙලා ඉන්න ගම වතුර ගුණක් දෙන්නේ නැහැ. මලාට පස්සේ නම් පෙට්ටිය බදාගෙන අඬනවා දෙන්නේ නැහැ ගෙනියන්න කියලා. ඉතින් අපිට කියන්නේ නේ නෝක උතාලා දෙන්න ගෙනියන්න කියලා තමයි. නේද? ඔය කොච්චර ඇඬුවත් කොච්චර වැළපුණත් දවස් 2යි 3යිනේ. කොච්චර ආදරේ නම් කොච්චර කැක්කුමක් තියෙනවා නම් අම්මගේ මලකුණ එම්බම් කරන්න ඕනත් නෑ. ගෙදර ගෙනල්ලා තියාගන්න පුළුවන් කුණු වෙලා ඇට දිය වෙලා කණුව ගහලා ගියපු දෙන් මගේ අම්මනේ මං මේක ගෙදරින් එළියට ගෙනියන්න දෙන්නේ නෑ. කටු ටික හරි කවදා හරි මේක ඇඳේ තියෙන එක තියාගන්න එපා. කොහෙද කවුද එහෙම තියාගෙන ඉඳලා තියෙන්නේ? කවුරුවත් එහෙම තියාගන්න. ටික වෙලා කරනවා නහයට දැනෙනවා. තෘෂ්ණාව හට ගන්නවා. අම්මෝ ගඳ. ඒ කියන්නේ තෘෂ්ණාව. තේම ඒකට තමයි තෘෂ්ණාව කියන්නේ. ගඳ වුණත් ඉවසන්න බැරි නම් තෘෂ්ණාව. සමහර ඉන්නෝනේ සමහර තැනකින් යනකොට දැන් මේතරින් කුණුර ගියක් ගියොත් අල්ලගෙන ටක් ගන්නවා. උන්දල අම්මේ පුදුම මේ සමම්පිච්චමල් යායකින් ඇවිල්ලා තියෙන්නේ නේද? එහෙම ඒ අර සමහර අයගේ අර මේ වෙකේ ඒ නිසා ඒව ජීවිතේ අදුපාඩු ඒව හදාගෙන අපි ගමනක් යනවා. ඒක නෙමෙයි මේ ඇත්තම හදා ඒක සෝබනයටත් වෙනවා සමහර. ජීවිතේ යහපත් විදිහට දකින්න. ඒ නිසා අද ධර්ම දේශනාවේදී ගමේ දායකත්වයෙන් කටයුතු සිදු කරන්නේ මීට වර්ෂයකට ඉහතේ පරලෝසපත් විනාඩි 5ක් විතර වැඩියෙන් ගත්තා මේ කොරාඹට යන්න තියෙන මේ හින්දා. දිල්රුක් හංචාගොඩ සහෝදරයා තමන්ගේ එතුමාට පුණ්‍යානුමෝදනා කරන්න. වසර 2කට ඉහතදී පරලෝසපත් විකුම් වීරසිංහ ස්වාමි පුරුෂයාට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම එතුමාටත් ස්වාමි දියණිය කියන මේ දෙපළ නමින්ම දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න. පූජ්‍ය කපුකම ධම්මාවාස නායක ස්වාමීන් වහන්සේට මට නම වැරදිලා. මේ ඉස්සෙල්ලා. අතලු විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාටත් දේශකයාණන් වහන්සේටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. මම හිතන්නේ මේ මිය ගිය අයට පින් දෙන්න මීට කලිනුත් ඒ අම්මලාගේ ගෙදර පින්කමක් තිබුණා. මොකද මාසෙකුත් නෑ මම හිතන්නේ තව මාසයක් විතර අපිට වැඩිය නේ. ඊට පස්සේ සහෝදරයෙක්ගේ ගෙදරකට පින්කමක් තිබුණා. ඒක නම් ගෙවල් දෙකේම පින්කම් වලට අපිට වැඩිය සංසාරේ ජීවත් වෙන මොහොතෙන් මොහොත පින් දහම් කරගෙන අනන්ත අප්‍රමාණ ජීවත් වෙන අය. ඒ නිසා තමයි අද ධර්ම දානමය පින්කමක් පොයේ දවසේ මේ බොහෝ පිරිසකට බණ අහන්න ධර්ම දානෙ නිකන් නෙමෙයි. මේක තමයි උතුම්. 1000කට 2000කට හාමුදුරුවන්ට දන් දෙනවට වඩා සාංගික දානකටත් වඩා උතුම්ම දානෙ ඇයි අද මෙතනින් 100ක් විතර ඉන්නෝනේ දල වශයෙන්. ඕකෙන් දෙන්නේ එක්කෙනෙක් හරි එක ජීවිතේ අඩුපාඩුවක් හදාගෙන කරපු පවකින් ඈත් වෙලා පිනකට පෙළඹුණොත්
ඒ ආනිසංසය මටත් ඒකට මුල් වෙච්ච දායකයින්ටත් තියෙනවා. අපේ හාමුදුරුවෝ වැඩමුළු හින්ද තමයි හාමුදුරුවෝ බණ අහලා අර අම්මාගේ ජීවිතය අර කරපු පව් ටික හැදුනේ. ඒක අපි කියන්න ඕනේ එහෙම ලියවෙන තැන. එතකොට ඔබ හැමදෙනාම කල්පනා කරන් ධර්ම දානමය පින්කමක් කළා. ඔබ රැස් කරගත් අනන්ත පුණ්‍ය ශක්තිය බලයෙන් මීට වසරකට ඉහතදී පරලෝසපත් දිල්රුක් රංචාගොඩ සහෝදරයාට ඒ වගේම වසර දෙකකට ඉහතදී පරලෝසපත් විකුම් වීරසිංහ ස්වාමි පුරුෂයාට ඒ වගේම දෙපාර්ශ්වයේම නැසීමේ ගිය මව්පිය ගුරුවරාදී සියලු ඥාතීන්ට අද මේ ධර්ම ශ්‍රවණය කරව හැමදෙනා නමින් මේ සියලු ඥාතීන්ට මේ අනන්ත පින හේතු වාසනා වේවා. එයාගේ පරලෝක ජීවිත සුවපත් වේවා, සසර දුකින් මිදේවා, ලෝතුරා නිවනින් සැනසීම ලබත්වා ප්‍රසාදිතේ. දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. 33 කෝටියක් දෙවියෝ මේ පින් අනුමෝදන් වූ ඔබ අප ආරක්ෂා කරත්වා. මේ පින් බලයෙන් දෙවියෝ පැතූ බෝධියකින් ලෝතුරා නිවනින් සැනසීම ලබත්වා ප්‍රසාදිතේ. ඔබ හැමදෙනාටමත් මේ අනන්ත පින්කමේ ආනිසංස බලයෙන් මෙලෝ සුගතිය වේවා, පරලෝ සුගතිය වේවා, සංසාර දුගතියෙන් මිදේවා, නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුවේ මෙලෝ වශයෙන් උදා වේවා. සසර ගමනේ උපදින කිසිම භවයක අසත්පුරුෂ බාලයන් ඇසුරු කරන්නට නොලැබේවා, සත්පුරුෂ පණිවුරු ඇසුරු කරන්නට වාසනාව ලැබේවා. සංසාර ගමන සුවපත් වේවා කෙලවර ජාත්‍යාදී සියලු දුකින් නිදහස්ව ලෝකුරා නිවනම අවබෝධ වේවා ප්‍රසාද. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. සියලු දෙනාටම ලෝතුරා සම්මා සම්බුදු සරණයි.